ජේතිය මේ මුළු කැම්පස් එකම හිතාගෙන ඉන්න ඔබ කසාද බැඳලා නැහැ කියලා. මම පබ්ලිෂ් කරන ඔබ කසාද බැඳලා දරුවෝ දෙන්නෙක් ඉන්න තාත්තා කෙනෙක් කියලා. ඔබ hina වෙන්නේ නැයි කියලා මම දන්නවා. හරි හරි. ඔබ පොඩ්ඩක් ඉඳපන්කෝ. මෙයාට කියන්න දෙපන්කෝ. ඔයා කියනවා ජල්. උඹ වගේ එකෙක් බය නැතුව කියපන් කියලා කියන්නේ ඒකට ගහන්න ඕන ප්ලාස්ටර් එක දැම්ම ඉඳලා ප්ලෑන් කරලා තියෙන නිසා. චාලනි. උඹ මං ගැන දන්නවනේ. උඹලගේ ජීවිතවල මොන කුණු කන්දල් තියනවද කියලා මම දන්නේ නැහැ. ඒව මට වැඩකුත් නැහැ. හැබැයි ඉතින් උඹලා මගේ යාළුවෝ විදියට මං උඹලා දෙන්නගෙන් කාරුණික ඉල්ලීමක් කරන්න. හරි කියපන්කෝ. මං ගෑනුන්ට ආස කරන එක හරියට නිකන් උඹලා මේ ඇඳුම් පැළඳුම් වාහන වලට ආස කරන වගේ දෙයක්. ඒක මගේ මානසික ලෙඩක්ද මොකක්ද කියන මං දන්නේ නැහැ. හැබැයි ඉතින් මං ගෑනුන්ට ආසයි. උඹලා මට චරිත සාහිතික උඹලට ඕන විදිහට දීපල්ලා. මට ඒවෙන් කිසිම වැඩක් නැහැ. මගේ මේ ඇරියස් එක එහෙම ලේසියෙන් හොඳ වෙන එකක් නෙවෙයි. උඹලා මට පාඩුවේ ඉන්න දුන්නේ නැත්තම් මගේ මේ ආසාව වෙනුවෙන් මම මොනව කරයිද දන්නේ නැහැ. ඒ හින්දා කරුණා කරලා උඹලා අනවශ්‍ය ප්‍රශ්න මගෙන් අහන්න නැතුව උඹලා පාඩුවේ ඉඳපන්. ඕකව වහාම මනෝවෛද්‍යවරයෙක් ගාවට යවන්න. බැරි වුණා.